තේරෙනවනේ. ඉතින් ඕනේ දෙයක් ඌ ළඟ තියෙනවා. හරිද? එතකොට මේ ෆස්ට් එකේ ඌ වැඩේ කරගත්තේ නැත්තේ ඒකයි. මාරම් මැච් එකක් ගහලා දැන් ඌ මේක ලංකාවේ ලොකුවටම කරන එකෙක්. හරිද? ඌගේ ඔෆිස් එක තියෙන්නේ මගේ ඔෆිස් එකට අල්ලෝ බිල්ඩින් එකේ දැන්. අතන අර මිරිස්සත් වල දැකලා ඇති. එතකොට මේවා උන්ට දැන් අර ලොකු කම්පැනි වලින් මේවට ඕඩර්ස් එනවා. ඌ මෙකැනිකල් ඉන්ජිනියර් කෙනෙක් ඌ වැඩ කරනවා කම්පැනි එක. ඌ වැඩ කරන්නේ එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් ටොප් ලිස්ට් එක කියලා ඉන්නම් ගිය සතියේ කියන්න බැරි වෙච්ච එක. ටොප් ලිස්ට් එකට දෙන්නේ මේ තෑගි. මේ තෑග්ගටත් කියන්න විශේෂ කතන්දරයක් තියෙනවා. මේ තෑගි හැදුවේ අපිම තමයි කියන්නේ අපිම නෙමෙයි. මේ තෑගි හැදුවේ මාත් එක්ක පොඩි කාලේ ඉඳන් ගෙවල් ළඟ එකට හිටපු එක. හරිද? ඒ කියන්නේ දැන් මම ඉස්කෝලේ ගියේ කොළඹනේ. ඒතර මම ගෙවල් ළඟ මට හිටියේ යාළුවෝ වෙනම සෙට් එකක් ඉන්නවනේ. ඒතර ඉස්කෝලේ යාළුවෝ වෙනම සෙට් එකක් ඉන්නවා. ගෙවල් ළඟ වෙනම සර්වර් මේ ඉන්නේ මාත් එක්ක ගෙවල් ළඟ පොඩි කාලේ ඉඳන් හිටපු එක. මේ තෑගි හැදුවේ ඌ බණ්ඩාරනායකේ ගම්පහ බණ්ඩාරනායකේ මාත් එක්ක පොඩි කාලේ ඉඳන් එකටම හිටපු එක. හරිද? බණ්ඩාරනායකේ ඌ ඇවිල්ලා දසම කාලකන්ණියෙක්. හරිද? ඒ කියන්නේ අර කිසිම වැඩක් කරන්නේ නැති ඒ කාලේ අර සාමාන්‍යයෙන් අර ඉන්න අවුල් මෙගා ඉන්නවනේ සියලුම මෙලොවම කිසිම එකක් නැතිව ඊටත් වඩා ඌ අවුල්. හරිද? වට හිතා ගන්න පුළුවන් දසම කාලකන්ණිය ඌ ෆස්ට් එකේ මාත් එක්කම හිටියේ මුළු පොඩි කාලේ ඉඳන්ම ෆස්ට් එකේ ඌ වැඩේ දැන් මම මේ කියන්නේ දසම කාලකන්ණි සම්බන්ධ ලක්ෂණයක්. එතකොට ඌ ෆස්ට් එකේ වැඩේ කරගත්තේ නෑ. මොකද කරගත්තේ නැති වෙන්න හේතුවත් ඒකම තමයි. ඒ කියන්නේ තේරෙනවනේ. ඉතින් ඕනේ දෙයක් ඌ ළඟ තියෙනවා. හරිද? එතකොට මේ ෆස්ට් එකේ ඌ වැඩේ කරගත්තේ නැත්තේ ඒකයි. ඊට පස්සේ ඌ ෆස්ට් එකේ අන්තිම කාලේ මම කොළඹ හිටියේ ඒකයි උනේ. ඊට පස්සේ මම අන්තිම කාලේ ඌත් එක්ක ඇවිල්ලා පාඩම් කරලා ඌ සාමාන්‍යයෙන් ඒ අන්තිමට ගිය ගේමක් ගහලාම සාමාන්‍යයෙන් C3ක් වගේ රිසල්ට් එකක් දැම්මා පාඩම් කරලා. ඊට පස්සේ සෙකන්ඩ් ට්‍රයි එකේ ඌට වැඩ කරන්න ඕනේ කියලා ඉතින් මම මේ කියන්නේ ඒ වගේ එකෙක් දැන් ඌ ෆස්ට් එකේ C3ක් දැම්මෙත් C3ක් මම මතක නැහැ කීයද කියලා. ඊට පස්සේ සෙකන්ඩ් ට්‍රයි එකේ ඌ වැඩ කරා. මම මේ කියන්නේ කිසිම අධ්‍යාපනිකම නොවන ඩයල් එකක්. සෙකන්ඩ් ට්‍රයි එකේ ඌ වැඩ කරා. වැඩ කරලා ඌ මට වඩා පස්සේ ට්‍රයි එකේ එක ට්‍රයි එකක් පස්සේ ඌ ඉංජිනේරින් සිලෙක්ට් වුණා. මෙකැනිකල් ඉංජිනේරින් කරා. හරිද? මම මේ කියන්නේ ඔයාට මෙතන ඉන්න දසම කාලකන්ණියට වඩා උදා ගුණයක් කාලකන්ණියෙක්. ඌ මෙකැනිකල් ඉංජිනේරින් සිලෙක්ට් වුණා. ඉංජිනේරින් සිලෙක්ට් වෙලා කැම්පස් එකේ ඉන්න ගමන් ඌ පටන් ගත්තා මෙකැනිකල් වල ඌ ඉගෙන ගන්න දේවල් වලට ඌ ආසයි තිලා ඌ පටන් ගත්තා ලේසර් CNC මැෂින් හදන්න. ලංකාවේ හදන්න ගෙන්නන්න නෙමෙයි හදන්න. ඌ කෑලි ගෙනල්ලා පොඩිම කෑල්ල ඉඳන් ගෙනල්ලා මෙහි ලේසර් CNC මැෂින් හදනවා. ඒ කියන්නේ මේ ලී කට් කරන මේ එන්ග්‍රේව් කරන මැෂින් ලේසර් CNC මැෂින් හැදුවා ඌ කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ වගේ ඉඳලා. දෙවෙනි අවුරුද්දේ වගේ ඉඳලා දැන් ඌගේ කතන්දරෙත් එක්ක මේ වන්න මිනිසුන්ගේ ජීවිතේ තියෙන එක එක දේවල් අන්තිමට සම්බන්ධ වෙන විදිය. දැන් ඌ එහෙම එක ඊට පස්සේ ඌ දෙවෙනි අවුරුද්දේ නෙමෙයි තුන්වෙනි අවුරුද්දේ කැම්පස් එකේ හොඳම ප්‍රොජෙක්ට් එක. ඒ කියන්නේ කැම්පස් එකේ දෙනවා most වදකට කියන්නේ හොඳම ව්‍යවසායකයා සම්මානය කියලා. ඒ හොඳ ව්‍යවසායකයා කියන බෙස්ට් එන්ටර්ප්‍රිනර් මොකද්ද? ඒ සම්මානයට හම්බුණා මේ වැඩේට. දැන් එහෙම කරගෙන ඌ අවුරුද්දක් එකමාරක් දෙකක් ඇතුළත මාරම් මැච් එකක් ගහලා දැන් ඌ මේක ලංකාවේ ලොකුවටම කරන එකෙක්. හරිද? ඌගේ ඔෆිස් එක තියෙන්නේ මගේ ඔෆිස් එකට අල්ලෝ බිල්ඩින් එකේ දැන්. අතන අර මිරිස්සත් වල දැකලා ඇති. එතකොට මේවා උන්ට දැන් අර ලොකු කම්පැනි වලින් මේවට ඕඩර්ස් එනවා. ඌ මෙකැනිකල් ඉංජිනේර් කෙනෙක් ඌ වැඩ කරනවා කම්පැනි එක. ඌ වැඩ කරන්නේ එයාක්‍රාෆ්ට් ඉංජිනේර් කෙනෙක් විදියට. කම්පැනිට වැඩ කරන ගමන් මේක හිමීට ගොඩනං වූ බිස්නස් එකක්. දැන් වැඩ කරන සෙට් එකක් ඉන්නවා ඒකේ. එතකොට ඌ කරන ජොබ් එකේ තියෙන්නේ එයාක්‍රාෆ්ට් ඇවිල්ලා ලෑන්ඩ් කරාට පස්සේ ඒ එයාක්‍රාෆ්ට් එකේ ඒ ගමන් කියන්නේ ඒ ගමන් වාරේ ඉවර වෙනකොට සිද්ධ වෙන දේවල් තියෙනවානේ මොනවා හරි හානිදායක දේවල්. ඒ හානිදායක දේවල් පරීක්ෂා කරලා ඊළඟ ගමන් වාරයට සුදුසුද නැත්තම් මේ ඊළඟ ගමන් වාර්ගයට කලින් తాවකාලිකව කළ යුත්තේ මොනවද කියලා රෙකමන්ඩ් කරන්න තමයි ඌ ඉන්නේ. තේරෙනවනේ කියන එකනේ. දෙකපාරක් ගිහින් ආපුවම මොනවා හරි වෙනවනේ. කුරුල්ලෙක් වදිනවා මොනවා හරි වෙනවනේ. ඒ වෙච්ච දේවල් ටික ඇනලයිස් කරලා ඊළඟ ගමන් වාර්ගයට එයාක්‍රාෆ්ට් එක යවනවද නැද්ද
යවන්න වෙනවා කොහොමද? යවනවා නම් මෙන්න මේ රිපෙයාර්ස් ටික කරලා තමයි යවන්නේ. අවම වශයෙන් මෙන්න මේ මට්ටම් ටික කරලා යවන්නේ. ඒ තමයි ඒක බලලත් දාන්නේ. ඒතර ඌ මේ මෝල්ඩිව්ස් වලට එහෙම එකෙක් නැති හින්දා ඌ මෝල්ඩිව්ස් උත් යනවා වෙනවා මාසෙකට දවස් දෙකක් ඌ මෝල්ඩිව්ස් ඉන්නේ. මොකද මෝල්ඩිව්ස් එයාපෝට් එකේ එහෙම ඉංජිනේර කෙනෙක් නැති හින්දා. එතකොට ඒ අතරමැද්දේ ඌ ව්‍යාපාරයක් ගොඩනැගුවා මේ මට්ටමට. දැන් මේ ව්‍යාපාරේ රන් වෙනවා වෙනම ලෙවල් එක. මාර ප්‍රොෆිට් එකක් හදන ගමන් ලොකු කම්පැනි ගොඩකින් මේ ඌට එනවා කොන්ට්‍රැක්ට් මේවට. දැන් ගොඩක් කට්ටිය වැඩ කරනවා. එහෙම එකක් තියෙනවා. මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන විදිය හරිද? වණ්ඩ අර එහෙම හිටපු එකෙක් හින්දා ඌට ඒක කරන්න පුළුවන් උනේ කියලාත් මං කියනවා. එහෙම නොවුනා නම් ඌ සාමාන්‍ය විදිහට ඉංජිනේර කෙනෙක් වෙනවා. පොතේ පතේ ඉංජිනේර කෙනෙක් වෙනවා. මූ මොකද කරේ? දෙවෙනි වරේ ඉඳන් ලෑලි කපන්නයි වඩු මඩුවක් දාගත්තා. ගෙදර ගිහිල්ලා කලින්ම දෙවෙනි අවුරුද්දේ පටන් ගනිත්තිම. ඒ කියන්නේ මේ ලෑලි සීන් එකට වැස්සා ඕ. ඊට පස්සේ ලී කප මම තුන්වෙනි අවුරුද්දේම ගෙවල් වලට ඌවරණ යනකොට වඩුවෙක් වගේ හරි තන්සලක් ගහගෙන ඔය ඉන්නවා. ඒක හරහා ගොඩනන් වල දැන් මාර තැනක තියෙනවා ඔගේ බිස්නස් එක. හරිද? මාර ලොකු වැඩක්. එතකොට ඔයා වර්තමානයේදී සමහර විට ඔය පොතේ පතේ නැති එකෙක් වෙන්න පුළුවන්. ඔයගේ විදියක වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ අදාළ දේ දෙන්න. අවශ්‍ය දේ කරන්න අවශ්‍ය වෙලාවේ. ආයිත් ඔයාගේ පැෂන් එකටම ඔයා යයි. ඕක හරහා යයි. දැන් මේ මූ කියන්නේ හිම එකෙක්. ඌේ පොතේ පතේ ඉන්න කැමති කෙනෙක් නෙමෙයි කොහොමද? ඌ අදරත් ඒකේ නෑ. හැබැයි ඌගේ පැත්තෙන් මාර ගේමක් ගෙහුවා ඉංජිනේර කෙනෙකුත් වෙලා. සුපිරි කතන්දරයක්. හරිද? එතකොට ඌ කැම්පස් එකේ බොක්සින් කැප්ටන් හිටියා. ඌ කැම්පස් එකට ගිහිල්ලා තරම පොතේ පතේ වැඩක් කරේ නෑ. එහෙම තමයි හිටියේ. ඔන්න කතන්දර. හරි. කොහොම හරි මේ දැන් ඉතින් මේක දෙන්න ඕනේ කාටද නේද? හරි.